ඔයා හිතනවා නම් මිස්ටර් බීස් කියන්නේ නිකම්ම සල්ලි විසි කරලා වාසනාවට වයිරල් ගිය පිස්සෙක් කියලා. ඔයාට සම්පූර්ණයෙන්ම වැරදිලා. මේ අවුරුදු 20 ගානක තරුණයා ලෝකේ ලොකුම ටීවී channel පවා පරද්දලා අද වෙනකොට ලෝකේ ලොකුම YouTuber වෙලා ඉන්නේ නිකම්ම ලක් එකට නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ ලෝකේ දැකපු භයානකම ඒ වගේම දක්ෂතම මාකටිං මොලයක්. අද මම මේ වීඩියෝ එකෙන් හෙළි කරන්නේ මිස්ටර් බීස්ගේ ඒ රහසිගත මාකටිං ස්ට්‍රැටජි එක මොකක්ද? ඒකින් අපේ ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට එහෙමත් නැත්නම් සාමාන්‍ය කෙනෙක්ට ගන්න පුළුවන් පාඩම මොකක්ද කියන එක. මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයා YouTube බලන විදිහයි බිස්නස් දිහා බලන විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. හරි. අපි කෙලින්ම කාරණාවට බහිමු. ජිමි ඩොනල්ඩ්සන් එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න මිස්ටර් බීස්ට් අද වෙනකොට ඩොලර් මිලියන ගණනක් වටිනා අධිරාජ්‍යයක් හදලා ඉවරයි. හැබැයි මේක එක රැයකින් වුණු මැජික් එකක් නෙවෙයි. එයා මේ තැනට එන්න පාවිච්චි කරපු ප්‍රධාන රහස් 5ක් තියෙනවා. අපි පළවෙනි එකෙන් පටන් ගමු. ලෝකෙ හොඳම වීඩියෝ එක ඔයා හැදුවත් මිනිස්සු එක ක්ලික් කරේ නැත්නම් වැඩක් තියනවද? නෑනේ. මිස්ටර් බීස්ට් මේක අනිත් හැමෝටම වඩා හොඳට තේරුම් අරන් හිටියා. ඔයා දන්නවද මිස්ටර් බීස්ට් එක වීඩියෝ එකක් පබ්ලිෂ් කරන්න කලින් ඒ වෙනුවෙන් thumbnails 20ක් විතර හදනවා කියලා. සමහර විට ඒ වෙනුවෙන්ම එයා ඩොලර් දහස් ගණනක් වියදම් කරනවා. අපේ ලංකාවේ ගොඩක් අය කරන්නේ මොකක්ද? වීඩියෝ එකක් කරලා ඉවර වෙලා ඒකෙන් කෑල්ලක් කපලා අරන් ඒක උඩ ලොකුවට අකුරු ගොඩක් ගහලා දානවා. බලන කෙනාට කියව ගන්නත් බෑ. හැබැයි මිස්ටර් බීස්ගේ thumbnail එකක් අරන් බලන්න. උපරිම වචන 3යි නැත්නම් 4යි තියෙන්නේ. මුහුණ ඉරියව්ව අතිශයෝක්තියෙන් පෙන්වනවා. වර්ණ ගැලපීම කොච්චරද කියනවනම් අපේ ඇඟිල්ල ඉබේම ඒකට ක්ලික් වෙනවා. එයා විකුණන්නේ වීඩියෝ එක නෙවෙයි. එයා විකුණන්නේ කුතුහලය. හැබැයි මිනිස්සුන්ව thumbnail එකකින් ඇතුළට ගත්තට විතරක් මදි. ඇතුළට එන මිනිහා තප්පර 5න් පැනලා ගියොත් අන්න එතන තමයි මිස්ටර් බීස්ගේ දෙවෙනි මාස්ටර් ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නේ. ඔයා දැකලා තියෙනවද ලංකාවේ ගොඩක් YouTube වීඩියෝ පටන් ගන්නේ කොහොමද කියලා? ආයිබෝන් යාළුවනේ. අදත් මගේ channel එකට ආවා. මගේ නම අසවලා. අද කාලගුණයක් ටිකක් හොඳ නෑ. මේ තියෙන්නේ මගේ බල්ලා. මෙහෙම විනාඩි 2ක් විතර කතා කරනවා. කවුද ඕවා බලන්නේ? අද කාලේ මිනිස්සුන්ට ඒ තරම් ඉවසීමක් නැහැ. TikTok Reels බලලා මිනිස්සුන්ගේ අවධානය තියාගන්න පුළුවන් කාලය තප්පර ගානකට බහැලා තියෙන්නේ. මිස්ටර් බීස්ගේ වීඩියෝ එකක් ප්ලේ කරලා බලන්න කිසිම welcome back to my channel කතාවක් නැහැ. තප්පර බින්දුවේදීම යා වීඩියෝ එකේ අරමුණ කියනවා. අද මම මේ දූපත ඩොලර් ලක්ෂයකට විකුණනවා කියලා කියද්දිම පිටිපස්සෙන් ඒ දූපත පේනවා. සල්ලි මිටි පේනවා. ඒ කියන්නේ thumbnail එකෙන් දීපු පොරොන්දුව මුල් තප්පර 3 ඇතුළත එයා ඔප්පු කරනවා. මේකට මාකටිං වල කියන්නේ delivering the promise කියලා. ප්‍රේක්ෂකයාට හිතෙන්න ඉඩක් තියන්නේ නැහැ මේක බොරුවක්ද කියලා. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ Facebook ad එකක මුල් තප්පර 3න් ඔයාගේ පාරිභෝගිකයාට ලැබෙන වාසිය කෙලින්ම කියන්න. වටේ යන්න එපා. හරි. දැන් මිනිස්සු වීඩියෝ එක බලනවා. මිලියන ගණන් views එනවා. හැබැයි මේ එන සල්ලි වලට මිස්ටර් බීස්ට් කරන්නේ මොකක්ද දන්නවද? අන්න එතන තමයි සාමාන්‍ය YouTuber කෙනෙකුයි බිලියනපතියෙකුයි අතර වෙනස තියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් YouTube එකෙන් හරි බිස්නස් එකෙන් හරි ලක්ෂයක් හෙව්වොත් මොකද කරන්නේ? කෙලින්ම යනවා අලුත් iPhone එකක් ගන්න. නැත්නම් වාහනේට අලුත් alloy wheel set එකක් දාන්න. හැබැයි ජිමි කලේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එයාගේ මුල් කාලේ යාට ස්පොන්සර් කෙනෙක්ගෙන් ඩොලර් 10000ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 30ක් විතර හම්බුණා. එයා මොකද කළේ? ඒ සල්ලි අරන් ගිහින් පාර හිටපු අසරණ මිනිස්සෙකුට එකපාරම දුන්නා. දීලා ඒක වීඩියෝ කළා. ඒ වීඩියෝ එක වයිරල් ගියා. ඒකින් යාට ඩොලර් ලක්ෂයක් හම්බුණා. ඊළඟට එයා ඒ ලක්ෂයම අරන් ඊළඟ වීඩියෝ එකට වියදම් කළා. මේකට කියන්නේ රීඉන්වෙස්ට්මන්ට්. එහෙමත් නැත්නම් නැවත ආයෝජනය කිරීම කියලා. එයා හම්බ කරන හැම සතයක්ම ආය එයාගේ කන්ටෙන්ට් එකේ ක්වොලිටි එක වැඩි කරන්න, ලොකු කැමරා ගන්න, ලොකු සෙට් හදන්න වියදම් කළා. එයා සල්ලි පස්සේ ගියේ නෑ. එයා ගියේ බෙස්ට් වීඩියෝ පොසිබල් කියන තැනට. සල්ලි කියන්නේ ඒ ගමනේදී නිකම්ම ලැබුණු අතුරු ඵලයක් විතරයි. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට සල්ලි තියෙනවා නම් ඔයාටත් පුළුවන් Lamborghini car 10ක් පුපුරලා වීඩියෝ එකක් කරන්න. හැබැයි ඒක මිස්ටර් බීස්ගේ වීඩියෝ එකක් තරම් මිනිස්සු බලයිද? ගොඩක් දුරට නෑ. ඇයි එතන තමයි යාගේ 4 වෙනි රහස හැංගිලා තියෙන්නේ. සල්ලි විසි කරපු ගමන්, කාර් පුපුරවපු ගමන් වීඩියෝ වයිරල් වෙන්නේ නෑ. මිනිස්සු යන්ත්‍ර නෙමෙයිනේ. මිනිස්සුන්ට තියෙන හැඟීම්. මිස්ටර් බීස් දන්නවා මේ ලෝකේ වටිනාම දේ තමයි මිනිස්සුන්ගේ හැඟීම් කියන එක. එයාගේ වීඩියෝ එකක් නිකන් තරඟයක් නෙවෙයි. ඒක හරියට චිත්‍රපටයක් වගේ. එයා සාමාන්‍ය මිනිස්සෙක්ව තෝරගන්නවා. ඒ මිනිස්සයාට ලොකු අභියෝගයක් දෙනවා. උදාහරණයක් විදිහට දවස් 100ක් මේ රවුම ඇතුළේ හිටියොත් ඩොලර් ලක්ෂ 5ක් දෙනවා වගේ එකක්.
දැන් ප්‍රේක්ෂකයා විදියට අපි අර තරංකරුවා එක්ක මානසිකව බැඳෙනවා. අපි හිතින් ප්‍රාර්ථනා කරනවා අනේ මෙයා මේක දිනන්න ඕනේ. මෙයාගේ අම්මගේ ණය ටික ගෙවන්න මේ සල්ලි උදව් වෙයි කියලා. එතන තියෙන්නේ නිකම්ම සල්ලි දෙන එකක් නෙවෙයි. එතන තියෙන්නේ හීරෝස් ජර්නි එකක්. වීරයෙකුගේ ගමනක්. ඔයාගේ බිස්නස් එකෙත් බඩු විකුණනවා වෙනුවට ඒ බඩුවෙන් පාරිභෝගිකයාගේ ජීවිතේ වෙනස් වෙන කතාව විකුණන්න පුළුවන් නම් අන්න එදාට ඔයාටත් ගේම් එක ගහන්න පුළුවන්. දැන් මේ ඔක්කොම කරලා එයා ඇමරිකාවේ රජා වුණා කියමුකෝ. හැබැයි ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු ඉංග්‍රීසි දන්නේ නැහනේ. එහෙනම් කොහොමද ඉන්දියාවේ, ලතින් ඇමරිකාවේ, ජපානයේ මිනිස්සු මේ තරම් මිස්ටර් බීස්ට් පිස්සු ඇටලා ඉන්නේ? අන්න ඒක තමයි පස්වෙනි සහ භයානකම රහස. ගොඩක් ක්‍රියේටර්ස් තමන්ගේ වීඩියෝ එකක් කරලා ඒක YouTube දැම්මම වැඩේ ඉවරයි කියලා හිතනවා. හැබැයි මිස්ටර් බීස්ට් හිතුවේ ගෝලියව. එයා තේරුම් ගත්තා ලෝකේ ලොකුම ප්‍රේක්ෂකාගාරයේ ඉන්නේ ඉංග්‍රීසි කතා කරන රටවල් වලින් පිට කියලා. එයා මොකද කළේ? එයාගේ වීඩියෝ ස්පාඤ්ඤ, හින්දි, ජපන් වගේ භාෂා ගණනාවකින් හඬ කැවුවා. නිකම්ම කවුරු හරි දාලා නෙවෙයි. ඒ රටවල ජනප්‍රියම හඬ කැවීම් ශිල්පියෝ දාලා. උදාහරණයක් විදිහට ස්පාඤ්ඤ channel එකට හඬ කැවුවේ ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ ස්පාඤ්ඤ හඬ කැවීම් කරපු කෙනා. මේකෙන් උනේ මොකක්ද? වෙනත් භාෂා කතා කරන මිනිස්සුන්ට මේක තමන්ගේම රටේ කෙනෙක් කරන වීඩියෝ එකක් වගේ දැනෙන්න ගත්තා. ලංකාවේ අපිට මේකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? ඔයාගේ බිස්නස් එක සිංහලෙන් විතරක් කරනවා වෙනුවට ඒක කොහොමද ග්ලෝබල් මාකට් එකට ගෙනියන්න කියලා හිතන්න. භාෂාව කියන සීමාව දැන් AI තාක්ෂණයත් එක්ක සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. හිතන විදිය වෙනස් කළොත් මුළු ලෝකයම ඔයාගේ මාකට් එකක් කරගන්න පුළුවන්. හැබැයි යාළුවනේ මේ හැම දෙයකටම වඩා එක දෙයක් තියෙනවා. ඒක නැත්නම් මේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒක තමයි අවසාන කරුණ. අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අපේ ඊගෝ එකෙන්. මම හිතන විදිය හරි, මගේ වීඩියෝ එක පට්ට, මගේ ප්‍රොඩක්ට් එක සුපිරි කියලා. හැබැයි මිස්ටර් බීස්ට් කවදාවත් එහෙම හිතන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ තමන්ගේ මොලේට වඩා ඩේටා, එහෙමත් නැත්නම් දත්ත. වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා පැයක් යද්දී එයාට පේනවා නම් ක්ලික් රේට් එක මදි කියලා එයා තප්පරෙන් තම්බ්නේල් එකයි ටයිටල් එකයි වෙනස් කරනවා. වීඩියෝගේ 3 වෙනි විනාඩියේදී මිනිස්සු වීඩියෝ එක දාලා යනවා කියලා රිටෙන්ෂන් ග්‍රාෆ් එකේ පේනවා නම් එයා ඊළඟ වීඩියෝ එකේදී ඒ වගේ කම්මැලි දර්ශන ඔක්කොම කපලා දානවා. එයා අනුමාන කරන්නේ නැහැ. එයා කරන්නේ ටෙස්ට් කරන එක. ඔයාගේ Facebook page එකේ post එකකට like එන්නේ නැත්නම් අපෝ Facebook එකෙන් reach දෙන්නේ නැහැ කියලා බැන බැන ඉන්න එපා. ඇනලිටික්ස් බලන්න. මිනිස්සු කැමති මොනවටද කියලා දත්ත වලින් හොයාගන්න. ඊට පස්සේ ඒ දේ මිනිස්සුන්ට දෙන්න. මාකටිං කියන්නේ කලාවක් වගේම අතිශය නිර්වද්‍ය විද්‍යාවක්. ඉතින් යාළුවනේ මිස්ටර් බීස් කියන්නේ නිකම්ම සල්ලි ගස් හොල්ලන කෙනෙක් නෙවෙයි. එයා කියන්නේ මනෝවිද්‍යාව, දත්ත විශ්ලේෂණය සහ නොනවතින කැපවීම කියන තුනේම එකතුවක්. එයා පාරිභෝගිකයට, ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට උපරිම වටිනාකමක් දෙනවා. අපිට බැරි වෙයි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා දූපත් ඇගි දෙන්න. හැබැයි අපිට පුළුවන් එයාගේ මේ මයින්ඩ්සෙට් එක, මේ මාකටිං මොලය අපේ පොඩි බිස්නස් එකට, අපේ YouTube channel එකට, අපේ ජීවිතයට පාවිච්චි කරන්න. තමන්ගේ වැඩේට අවංකව මහන්සි වෙනවා නම්, ක්වොලිටි එක ගැන වද වෙනවා නම් අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියනකට ලෝකේ තියෙන හොඳම උදාහරණය තමයි ජිමි ඩොනල්ඩ්සන්. ඉතින් මේ වීඩියෝ එකකින් ඔයාගේ ජීවිතයට යම්කිසි වටිනාකමක් එකතු වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe හෝ follow button එක ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා ව්‍යාපාරයක් කරන YouTube channel එකක් කරන ඔයාගේ යාළුවෙකුට බලන්න අනිවාර්යයෙන්ම මේක share කරන්න. ඔයා හිතන විදිහට මිස්ටර් බීස්ගේ සාර්ථකත්වයට තව මොනවා හරි හේතු තියනවාද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඒ ගැන කතා කරමු. එහෙනම් තවත් මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.